මම එතුමියට ආරාධනා කරනවා මුලාසනයට එන්න කියලා මේ නගරාධිපති. And also very important, which I want to recognize, the commitment and the endurance of the people of Sri Lanka. ඉන්පසු තියෙන්නේ නියෝජ්‍ය නගරාධිපති ධූරය සඳහා නියෝජ්‍ය නගරාධිපති ධූරය සඳහා සභිකයෙකු පත් කර ගැනීම ගරු නගරාධිපතිනියගේ මූලාසනයෙන් ඒ කාර්ය පටිපාටිය මා විසින් සිදු කරනවා. මුලින්ම තියෙන්නේ මේ කාර්ය පටිපාටියත් නගරාධිපති ධූරය තේරීමේ කාර්ය පටිපාටිය හා සමානව තමයි යන්නේ. ඒක නිසා අපි මේ මුලින්ම තියෙන්නේ නියෝජ්‍ය නගරාධිපති ධූරය සඳහා නම් යෝජනා කිරීම. මම හේමන්ත කුමාර මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරනවා. ඒ යෝජනාව සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉදි ප්‍රසන්න ලියනාර්ක වන මම ස්ථිර කරනවා. මම එය පිළිගන්නවා. තවත් යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තවත් යෝජනා නැහැ නේද? योजना नाम හේමන්ත කුමාර මන්ත්‍රීතුමා නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරීපත් වෙනවා. Sri Lanka also took a very difficult decision. It was a post-legal decision, but it was a difficult decision to restructure its debt. And I think it අද දවසේ පළවෙනි රැස්වීම මෙතනින් අවසන් වෙනවා. හැබැයි අද විශේෂ දවසක් නිසා වචන ඉතාමත්ම කෙටියෙන් සල්පයක් කියන්න කැමතියි. අද දවසේ අපිට ඉතාමත්ම මම හිතන්නේ ඓතිහාසික නගර සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් අපි සමග මේ නගර සභාවේ ඉන්න සියලු දෙනාත් එක්ක මම හිතන්නේ අපිට ඉතාමත්ම ලොකු ගමනක් යන්න තියෙනවා.
පාර්ලිමේන්තුව වගේ නෙවෙයි අපේ නගර සභාව තියෙන්නේ. මම හිතන්නේ මෙතන ඉන්න සභිකයන් 100 දෙනාම දන්නවා. මෙතන අපි එක සභාවක් හැටියට තමයි මේ නගරය හදන්න උත්සාහ කරන්න ඕනේ. අපි වෙන වෙලා පක්ෂ කියන නෙවෙයි. මම හිතන්නේ අපිට ඒ කාර්යභාරය අද දවසේ එකතු වෙලා ඉන්න අපේ 117 දෙනාටම ඒ වගකීම තියෙනවා. ඉස්සරහටත් එකතු වෙලා මේ නගරේ ගොඩනගා ගන්න. ඔබ සියලු දෙනාටම ස්තුතියි.